රුපියලක් ගත්තත් අයුතු විදිහට ගෙවන්න වෙනවාමයි. ගෙවන්න වෙනවාමයි. මීට අවුරුදු 20කට 30කට කලින් ඔය එක තාත්තා කෙනෙක් මැරිලා බිස්නස් කරපු කෙනෙක් කියා බිස්නස් වලින් වැටුණා. ඊට පස්සේ පුතා කොහොම හරි බිස්නස් එකට ඊට පස්සේ ආයේ හිත වේදනාවෙන්ම තාත්තා මැරුණේ. ගොඩාක් ණය වුණා. පුතා කරපු දේ තමයි ඒ පුතාගේ පින්බලීට ඉක්මනට බිස්නස් එක දියුණු වුණා. මෙයාට නිතර හීනෙන් පේනවා Taman දන්න මාමා කෙනෙක්ගේ ගෙදර හරක් පැටියෙක් පේනවා. හරක් පැටිය පේනවා තාත්තගේ මූණ පේනවා. ඕක නිතර පේනවා. මෙයා දවසක් ගියා ඒ මාමලා ගෙදර. බොලේ ඇත්තටම ඒ වගේම වහු පැටියෙක් ඉන්නවනේ. එයා දුවගෙන ඇවිල්ලා වලගේ උස්සගෙන ඇවිල්ලා පැන්නගෙන ඇවිල්ලා අර පුතාගේ කකුල් ලෙව කෑවා. එතකොට මෙයාට හිතුණා මේ ඉන්නේ අපේ තාත්තා කියලා. ඊට පස්සේ එයා ඒ ගෙදර මාමට කිව්වා මාමා මේ වහු පෙට්ටිය අපිට ඕන. ඊට පස්සේ අයි පුතේ මම මේ කාටවත් කියන්න එපා මට තේරෙනවා මට දැනෙනවා මේ අපේ තාත්තා කියලා. ඊට පස්සේ එයා ඇතුළට ගිහලා ෆයිල් එකක් ගෙනල්ලා පෙන්නුවා පුතා උඹලා අපි හොඳ මිනිස්සු හිත හොඳ මිනිස්සු. මම උඹලගෙන් ඉල්ලුවේ නෑ උඹලට තාත්තත් නැති වුණානේ. තාත්තා ලක්ෂ 10ක් මගෙන් අරන් තියෙනවා ණයක්. මේ තියෙන දියුම් කිව්. පුතා මේ වෙනකොට දනවා. පුතා ඒ වෙලාවෙම කාර් එකකින් චෙක් එකක් කරන් ලක්ෂ 10 ලියලා මම මේ ණය මං ගෙවනවා මේ වහු පෙට්ටිය දෙන්න කියලා වහු පෙට්ටිය කාර් එකට දාගෙන ගෙදර අරන් ගියා. ගෙදර ගිහිල්ලා වහනෙන් වහු පෙට්ටිය ගන්න හදනකොට වහු පෙට්ටිය මැරිලා. ඒ වහු පෙට්ටිය ඒ ගෙදර ඉපදුනේ මොකටද? ණය ගෙවන්න. ගෙව්වද නැද්ද? ගෙව්වා. Taman ඉපදිච්ච කෘත්‍ය අවසන් කරා. මතක තියාගන්න හරකෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. හොඳ නරක තේරුම් ගන්න දුවේ පුතේ. පින්පව් තේරුම් ගන්න.